අයිබෝන් ද ආර්ට් ෆ්‍රේම් රසිකයන් සියලු දෙනාටම ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. හැබැයි ආදරය මැදට ඊර්ෂ්‍යාව සහ ආත්මාභිමානය එහෙමත් නැත්නම් තමන්ගේ ඊගෝ එක આવොත් මොකද වෙන්නේ? අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ ආදරය සහ අභිමානය අතර දෝලනය වුණු බොලිවුඩ් සිනමාවේ බිහි වුණු අති විශිෂ්ටතම සහ හැඟීම්බරම චිත්‍රපටයක් ගැනයි. ඒ තමයි 1973 වසරේ තිරගත වුණු රිචිකේෂ් මුකර්ජී අධ්‍යක්ෂණය කළ අභිමාන් චිත්‍රපටය. අමිතාබ් බච්චන් සහ ජයා බච්චන් ප්‍රධාන චරිත නිරූපණය කළ මේ සිනමා සිත්තම බොලිවුඩ් ඉතිහාසයේ සදාකාලික මතකයක්. සැබෑ ජීවිතයේදී අමිතාබ් සහ ජයා විවාහ වුණෙත් මේ චිත්‍රපටයේ තිරගත වීමට ආසන්න කාලයේදීම වීමත් විශේෂත්වයක්. ඉතින් අපි අද මේ දිගාරින්නේ එදා මෙදා තුර ඉන්දිය සිනමාවේ බිහි වූ විශිෂ්ටතම සංගීතමය ආදර කතාවයි. කතාව ආරම්භ වෙන්නේ සුබීර් කුමාර්ගෙන්. සුබීර් කුමාර්ගේ චරිතය නිරූපණය කරන්නේ අමිතාබ් බච්චන්. මේ චිත්‍රපටයේ හැටියට සුබීර් කියන්නේ මුළු ඉන්දියාවම ආදරය කරන වෘත්තීයමය වශයෙන් අතිශය සාර්ථක ගමනක් යන අංක 1 ජනප්‍රිය ගායකයෙක්. ඔහු කොහේ ගියත් කැමරා ෆ්ලෑෂ් එලි වලින් සහ ඔටෝග්‍රාෆ් ඉල්ලන රසිකයන්ගෙන් පිරීලා. මේ කාර්යබහුල ජීවිතය නිසාම ඔහුට හරියට නිින්දක්වත් නැහැ. ඇස් පියාගත්තත් ඔහුට පේන්නේ කැමරා එලි. සුබීර්ගේ මේ සාර්ථකත්වයේ පාලකයා තමයි ඔහුගේ ළමා කාලයේ මිතුරා මෙන්ම කළමනාකරු වන චන්ද්‍රු. සුබීර් තමන්ගේ මුළු මූල්‍ය පාලනයම දීලා තියෙන්නේ චන්ද්‍රුටයි. මේ අතරේ සුබීර්ට ආදරය කරන තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි චිත්‍රා. ඇය ධනවත් සමාජ ක්‍රියාකාරිනියක්. සුබීර් ඇයට යම් තාක් දුරකට හිතවත් වුණත් ඔහුට ඇය කෙරෙහි සැබෑ ආදරයක් නැහැ. චන්ද්‍රු නිතරම සුබීර්ට කියන්නේ චිත්‍ර කියන්නේ ඔහුට ගැළපෙන කෙනෙක් නෙවෙයි. ඇය නිසා ගායන ගමනට බාධා ඇති වෙනවා කියලයි. සුබීර් ඒකට එකඟයි. ඔහුටත් විවාහයක් ගැන කිසිම අදහසක් නැහැ. දවසක් සුබීර්ව හමුවන්න පුණ්‍යාධාර සංවිධානයකින් පිරිසක් එනවා ඔවුන්ගේ වැඩසටහනකට සින්දුවක් කියන්න කියලා ඉල්ලන්න. සුබීර් මේක ආචාරශීලීව ප්‍රතික්ෂේප කරන්න හදද්දිම ඔවුන් සුබීර්ට ලියුමක් දෙනවා. ඒ ලියුම එවලා තියෙන්නේ සුබීර් කුඩා කාලේ ඉඳලා ඔහු බලාගත්ත ඔහු දෙවියෙක්ට වගේ ගෞරව කරන දුර්ගානන්දා. ඇය ඉන්නේ බැංගලෝර් නුවරට කිට්ටුව තියෙන ගමක. මේ ලියුම දැකපු ගමන් සුබීර් තීරණය කරනවා එක දවසකට හරි දුර්ගානන්දව බලන්න ඒ ගමට යන්න. ගමට ගිහින් දුර්ගානන්දත් එක්ක කතා කර කර ඉඳී ගමේ දේවස්ථානයේ පැත්තෙන් සුබීර්ට හරිම මිහිරි දිව්‍යමය ගායන ස්වරයක් ඇහෙනවා. මේ හඬේ මායාවට අහුවෙන සුබීර් ඒ හඬ හොයාගෙන යනවා. ඒ හඬ අයිති උමා කියන අහිංසක ලස්සන ගැමි තරුණියට. උමාගේ චරිතය නිරූපණය කරන්නේ ජයා බහදුරි. උමාගේ පියාවන සදානන්ද කියන්නේ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ ප්‍රවීණයෙක්. ඔහු තමයි උමාට සංගීතය උගන්වලා තියෙන්නේ. උමාව දැකපු ගමන්ම සුබීර්ට ඇය ගැන ආදරයක් ඇති වෙනවා. එක දවසකට ආපු සුබීර් තව දවස් කීපයක් මේ ගමේ නවතින්න තීරණය කරනවා. ඔහු චන්ද්‍රට කෝල් කරලා කියනවා තමන්ට අසනීපයි, ඒ නිසා සතිය හැම වැඩසටහනක්ම අවලංගු කරන්න කියලා. දුර්ගානන්ද හරහා උමාව දැන හඳුන ගන්න සුබීර් ඈත් එක්ක ගොඩක් වෙලා ගත කරනවා. උමාගේ හිතෙත් සුබීර් ගැන ආදරයක් ඇති වෙනවා. වැඩි කල් යන්න කලින්ම සුබීර් උමාට ආදරය ප්‍රකාශ කරලා ඊටාම කෙටි දැනුම් දීමකින් ඇයව විවාහ කරගන්නවා. සුබීර් තමන්ගේ මනාලියත් එක්ක මුම්බායි නුවරට එනවා. චන්ද්‍රුට මේ හදිසි විවාහය ගැන පොඩි නොසතුටක් තිබුණත් ඔහු මේ සතුට සමරන්න දැවැන්ත සාදයක් සංවිධානය කරනවා. මේ සාදයට ශාස්ත්‍රීය සංගීතයේ දැවැන්තෙක් වෙන බ්‍රජේශ්වර්ලාල් සහභාගී වෙනවා. සාදයේදී ඔහු සුබීර්ට ගීතයක් ගායනා කරන්න කියනවා.
සුබීර් ගීතය ගායනා කරන්නේ උමාත් එක්කයි. උමාගේ ගායනය ඇහෙන බ්‍රිජේස්වර්ලාල් අතිශය මවිතයට පත් වෙනවා. උමාගේ හැකියාව සුබීර්ට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙන බව ඔහුට තේරෙනවා. සුබීර් උමාවත් වෘත්තීයමය ගායිකාවක් කරන්න යනවා කියලා අහද්දී බ්‍රිජේස්වර්ලාල්ට පොඩි බියක් දැනෙනවා. මොකද බිරිඳ Tamanට වඩා දක්ෂ වෙද්දී පිරිමියෙකුගේ ඊගෝ එකට ඒක දරා ගන්න අමාරු වෙන බව ඔහු අත්දැකීමෙන් දන්නවා. මේ අතරේ සුබීර්ගේ විවාහය නිසා චිත්‍ර දැඩි ලෙස කම්පනයට පත් වෙලා ඉන්නේ. සුබීර්ගේ බලකිරීමට සහ ඔහුගේ සහයෝගය මත උමා චිත්‍රපට ගීත ගායනයට පිවිසෙනවා. මුලදී අය මෙම ගායනයට දැඩි ලෙස අකමැති වුණත් සැමියාගේ ආශාව නිසා ඇයට කැමති වෙනවා. කාලයත් එක්ක උමා ගායන ශාස්ත්‍රයේ ඉහළටම යනවා. මුළු රටම ඇගේ හඬට ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් අවාසනාවකට ඒත් එක්කම සුබීර්ගේ ගායන දිවියේ විශාල පසුබෑමක් ඇති වෙනවා. එක කාලයක් සුබීර් හොයාගෙන ආපු රසිකයින් දැන් හොයාගෙන ඉන්නේ උමාවයි. ඔටෝග්‍රාෆ් දෙන්න වෙන්නේ උමාටයි. සුබීර්ට කවදාවත් නොලැබුණු දැවැන්ත සංගීත සම්මාන උමාට ලැබෙන්න පටන් ගන්නවා. මේ හැම දෙයකටම වඩා සුබීර්ගේ හිත රිදෙන්නේ ප්‍රසංග සඳහා ලැබෙන මුදල දැකලයි. එක ප්‍රසංගයකට සුබීර්ට ලැබෙන්නේ රුපියල් 2000ක් වෙද්දී උමාට රුපියල් 5000ක් ගෙවන්න සංවිධායකින් සූදානම් වෙලා ඉන්නවා. Tamanගේ බිරිඳ Tamanට වඩා ජනප්‍රිය වීම, සාර්ථක වීම සුබීර්ගේ අභිමානයට දරුණු පහරක් එල්ල කරනවා. ඔහුගේ හිතේ ඊර්ෂ්‍යාවේ විස බීජය පැලවෙනවා. මේ අසහනය නිසා සුබීර් උමාගෙන් ඈත් වෙලා Tamanට ආදරය කළ චිත්‍රගේ නිවසට නිතරම යන්න පටන් ගන්නවා. චිත්‍රව ආදරයෙන් පිළිගන්නවා. චන්ද්‍රු මේ ගැන සුබීර්ට අවවාද කළත් මේක මගේ පෞද්ගලික ජීවිතය. උඹ ඒකට ඇඟිලි ගහන්න එපා කියලා සුබීර් තමන්ගේ හොඳම යාළුවා වුණ චන්ද්‍රටත් අපහාස කරනවා. දවසක් බ්‍රජේස්වර්ලාල් සුබීර්ට කෝල් කරලා කියනවා උමාට ජාතික සම්මානය ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් නැගේ ගීතයක් ගුවන් විදුලියේ සජීවීව ප්‍රචාරය වෙනවා කියලා. සුබීරේ ගීතය අහන්නේ චිත්‍රගේ නිවසේ ඉඳගෙන දැඩි වේදනාවකින් සහ ඊර්ෂ්‍යාවකින්. සුබීර්ගේ මේ වෙනස උමාට තේරෙනවා. Tamanගේ ආදරණීය විවාහය රැකගන්න ඕන නිසා උමා සුබීර්ට කියනවා මම ගායනෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්නම් කියලා. හැබැයි අභිමානයෙන් අන්ධ වෙලා හිටපු සුබීර් ඒක තේරුම් ගන්නේ ඇය Tamanට කරන අනුකම්පාවක් විදියටයි. මට කාගේවත් අනුකම්පාවක් ඕනේ නෑ කියලා සුබීර් අයව ප්‍රතික්ෂේප කරනවා. මේ සිදුවීමෙන් පස්සේ දරා ගන්න බැරිම තැන උමා සුබීර්ව දාලා ආපහු ගමේ තියෙන දුර්ගනන්දගේ ගෙදරට යනවා. ඒ වෙද්දි උමා ගැබිනියක්. හැබැයි සුබීර් ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. උමා තමන්ගේ තත්වය ගැන චන්දුට ලියුමක් ලියලා කියනවා මේ ගැන සුබීර්ට කියන්න කියලා. මේ ආරංචිය ඇහුවම සුබීර්ට සතුටු වෙනවා වෙනුවට ඇති වෙන්නේ තරහක්. ඇයි අය මට නොලිය මගේ මැනේජර්ට ලියුම ලිව්වේ කියලා හිතන සුබීර් උමාව බලන්න ගමට යන්න ප්‍රතික්ෂේප කරනවා. චන්ද්‍රු තනියම ගමට ගිහින් උමාට බොරුවක් කියනවා. සුබීර්ට රෙකෝඩින් වගේක් නිසා එන්න බැරි වුණා කියලා. හැබැයි උමාට ඇත්ත තේරෙනවා. සැමියා තමන්ව බලන්න ආවේ නැහැ කියන දැඩි මානසික කම්පනය නිසාම උමාට තමන්ගේ දරුවා අහිමි වෙනවා. මේ ආරංචිය ඇහුවත් සුබීර්ට ගමට යන්න බෑ. මොකද ඔහු තමන් කළ දේ ගැන දැඩි ලැජ්ජාවකින් සහ කම්පනයකින් සිටිනවා. මේ දේවල් දැනගන්න දුර්ගනන්දා කෙලින්ම මුම්බායි වලට ඇවිත් සුබීර්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරනවා. තමන්ගේ වැරද්ද තේරුම් ගන්න සුබීර් ගමට ගිහින් උමාගෙන් සමාව අරගෙන ඇයව ආපහු ගෙදර එක්කෙනවා. හැබැයි දැන් ඉන්නේ පරණ උමා නෙවෙයි. දරුවා අහිමි වීම සහ සැමියාගේ වෙනස් වීම නිසා ඇය ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැති, කතා කරන්නවත් නැති දැඩි මානසික අවපීඩනයකට ලක් වෙලා ඉන්නේ. ඉන්දියාවේ හොඳම වෛද්‍යවරුන්ට පෙන්නුවත් ඇයව සුව කරගන්න බෑ.
අවසානයේ සුබීර් බ්‍රජේශ්වරලාල්ගෙන් උදව් ඉල්ලනවා. ඔහු දෙන උපදෙස තමයි උමාව සුව කරන්න පුළුවන් එකම බෙහෙත සංගීතය විතරයි. ඔයා ආපහු සින්දු කියන්න පටන් ගන්න. එතකොට ඇය සුව වෙයි කියන එක. චිත්‍රපටයේ අවසන් දර්ශනය බොලිවුඩ් සිනමාවේ බිහි වුණු විශිෂ්ටතම සහ හැඟීම්බරම දර්ශනයක්. සුබීර් ප්‍රසංග වේදිකාවට නැගලා ආදරණීය ගීතයක් ගායනා කරන්න පටන් ගන්නවා. තෙරේ මේරේ මිලන් කී ගීය ඔබට මතක ඇති. මේ ගීතය අහද්දී උමාට ඔවුන්ගේ ආදරණීය අතීතය මතක් වෙලා දෑසින් කඳුළු කඩා හැලෙනවා. බ්‍රජේශ්වරලාල් පියෙක් වගේ උමාට කියනවා ගිහින් ඔයාගේ සැමියා එක්ක වේදිකාවට එකතු වෙන්න කියලා. කඳුළු පිරුණු දෑසින් වේදිකාවට යන උමා සුබීර් එක්ක ගීතය ගායනා කරලා අවසන් කරන්නේ ආදරයේ ඉදිරියේ කිසිම දවසක ඊර්ෂ්‍යාවට හෝ අභිමානයට ජය ගන්න බැහැ කියන එක ලෝකයටම ඔප්පු කරමිනුයි. දැන් මම ඔබට කියන්නේ මේ චිත්‍රපටයේ තිරයෙන් පිටුපස කතා කිහිපයක්. අභිමාන් චිත්‍රපටයේ කතාව නිර්මාණය වීමට ප්‍රවීණ ගායක කිෂෝර් කුමාර් සහ ඔහුගේ පළමු බිරිඳ රෝමා ගුහා තකුර්තාගේ ජීවිත කතාව මෙන්ම හොලිවුඩේ A Star is Born සහ බෙන්ගාලි සිනමාවේ බිලම්බිතා ලෝයි යන චිත්‍රපටවල ආభాෂය ලැබුණු බව සඳහන් වෙනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ අමිතාබ් සහ ජයාගේ නම් එකතු කරලා හදපු අමියා කියන නිෂ්පාදන නාමයෙන්. මෙහි ආත්මය වුණු සංගීතය නිර්මාණය කළේ SD බර්මන්. මේ සංගීතය වෙනුවෙන් ඔහුට හොඳම සංගීත අධ්‍යක්ෂක ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි වුණා. උමාගේ චරිතය වෙනුවෙන් ජයා බච්චන් හොඳම නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනාගත්තා. මුළු චිත්‍රපටය පුරාවටම ජයා වෙනුවෙන් ගායනා කළේ ලතා මංගেশකර් පමණක් වුණත් අමිතාබ් වෙනුවෙන් කිෂෝර් කුමාර්, මොහමඩ් රාෆි සහ මන්හර් උදාස් යන ගායකයන් තුන්දෙනාම ගායනා කළා. විශේෂම කාරණය තමයි ජනප්‍රිය ගායිකා අනුරාධා පෝඩ්වාල් ඇගේ සංගීත ගමන ආරම්භ කළෙත් මේ චිත්‍රපටයේ ජයා වෙනුවෙන් සංස්කෘත ශ්ලෝකයක් ගායනා කරමිනුයි. 1973 වසරේ අමිතාබ් බච්චන්ගේ දැවැන්තම සාර්ථකත්වය වුණු මේ චිත්‍රපටය කොතරම් අමරණීයදයක් එය තිරගත වී වසර 50කට පසුව 2022 දී කල්කටා ජාත්‍යන්තර චිත්‍රපටවලේ ආරම්භක චිත්‍රපටය ලෙසද තිරගත වුණා. ආදරය කියන්නේ තරඟයක් නෙවෙයි. එකිනෙකා පරයා යන ගමනක් නෙවෙයි. ආදරය කියන්නේ එකිනෙකාව තේරුම් අරගෙන යන ගමනක් බව අභිමාන් අපිට කියා දෙනවා. මේ විශිෂ්ට චිත්‍රපටය ගැන ඔබේ අදහස කියන්න. අපිට කමෙන්ට් කරන්න. මේ වගේ සිනමාවේ සැඟවුණු හැඟීම්බර කතාන්දර සවිස්තරාත්මකව දැනගන්න The Art Frame අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.